හොඳයි සියලු දෙනාටම අපි ප්‍රාර්ථනා කරනවා සුබ දවසක්. ඉතින් ඔන්න දුවේ පුතේ අද දවසේදීත් අපි සූදානම් YouTube සම්මන්ත්‍රණ මාලාවේ ගණිත ගැටලු 100ක් සාකච්ඡා කරන ඉලක්කගත වැඩසටහනේ 5 වන ගණිත ගැටලුව සාකච්ඡා කරන්නට. ඉතින් එහෙනම් දුවේ පුතේ මේ වෙලාව මේ ගණිත ගැටලුව සාකච්ඡා කරන්න හොඳම වෙලාව කියනවා. දැන් අපි යනවා ගණිත ගැටලුවට. හරි අද දවසේදී දොළ පුතාලට ලැබෙන ගණිත ගැටලුව තමයි වාජනයක 4න් එකක් වෙනසේ සීනි දැමූ විට එහි බර ග්‍රෑම් 300යි. එය සම්පූර්ණයෙන්ම සීනි වලින් පිරවූ විට බර ග්‍රෑම් 900යි. හිස් වාජනයේ බර කොපමණද කියලා අහනවා. පුතේ ඔන්න බලන්න මේ කතාව වාජනයක් තියෙනවා. මේ තියෙන්නේ අපි හිතමු ඔය කියන වාජනය කියලා. මේ වාජනය සමාන කොටස් 4කට බෙදුවොත් මෙන්න මේ වාජනයේ එක කොටසක් පුරවලා තිබ්බොත් එහෙම ඒක ග්‍රෑම් 300යි කියලා කියනවා. ඒ වගේම අපිට තවත් කතාවක් කියනවා මේ වාජනය සම්පූර්ණයෙන්ම පුරවුවොත් ග්‍රෑම් 900ක් බරයිලු වාජනයේ බරත් එක්ක. හිතන්නකෝ දැන් අපිට මෙන්න මේ 1 2 3 කියන කොටස් තුන තව පුරවන්න තියෙනවා. හැබැයි දැනට එක කොටසක් පුරවලා තියෙනවා ග්‍රෑම් 300යි. සම්පූර්ණම එක 900යි. එහෙනම් ඔන්න දැන් අපිට ගොඩක් වැදගත් වෙන ප්‍රකාශයකට යන්න වෙනවා. දැන් මේකෙන් 4න් එකක් පමණයි පුරවලානේ තියෙන්නේ. එතකොට තව ඒ වාජනයේ පුරවන්න තියෙනවා 4න් 3ක්. මුළු වාජනයම 900යි පුරවපු එක 300යි. එහෙනම් 4න් 3 සමාන කරන්න පුළුවන් අපිට මුළු වාජනයේ බරේ දැනට තියෙන වාජනයේ බර අඩු කරනවා. එතකොට අපිට ලැබෙනවා ග්‍රෑම් 600ක් කියලා. එහෙනම් පුතේ 4න් 3ක් කියලා කියන්නේ ග්‍රෑම් 600ක් නේ. එතකොට අපි කරන්නේ ඔය ග්‍රෑම් 600 මෙන්න මේ කොටස් තුනට බෙදලා දෙනවා. එතකොට අපිට ලැබෙනවා එක කොටසක අගය ග්‍රෑම් 200යි කියලා. එක කොටසක අගය ග්‍රෑම් 200යි. දැන් ඔන්න ඔය විදියට අපි පිළිතුර හොයාගත්තා. මේ බලන්න මෙන්න අපේ අලුත් රූපය 1යි 2යි 3යි 4යි. ඒ හොයාගත්ත රූපය තුල අපි හොයාගත්ත එක කොටසක් ග්‍රෑම් 200යි කියලා. එහෙනම් මේ 200 ඒවා කීයක් තියෙනවද බලන්න. මේ වාජනයේ කොටස් 4ක් තියෙනවා. එතකොට මුළු වාජනයේ ධාරිතාවය 800ක් වෙනවා. ග්‍රෑම් 800ක් වෙනවා. අපිට කලින් කිව්වා වාජනයේ ධාරිතාවය ග්‍රෑම් 900යි කියලා. එහෙනම් 900න් 800ක් අඩු වුණාම ඔන්න හිස් වාජනයේ බර. හිස් වාජනයේ බර අපිට ලැබෙනවා ග්‍රෑම් 100ක් කියලා. ඔන්න හිස් වාජනයේ බර ග්‍රෑම් 100ක් කියලා නැවත ලැබෙනවා. දැන් ඔබට පැහැදිලි ඇති මේ උන දේ මොකක්ද කියන කාරණාව. අපි සමහර ගැටලු තියෙනවා පුතේ ක්‍රම භාවිතා කරලා හදන්න පුළුවන්. හැබැයි අද අපි මේ තෝරගත්ත ගැටලුවට නිශ්චිතව යන්න පුළුවන් ක්‍රමයක් නෑ. අපි හොඳට කටු වැඩ ටික කරොත් එහෙම කටු වැඩ පොත පිළිවෙලට කරගත්තොත් මේ ගැටලුවට ඉහළම ලකුණකට යන්න අරගෙන යන්න පුළුවන්. ඔන්න ඒ කියන දේ සිතේ තබාගෙන මෙවැනි ගැටලු තවත් අපි ඉදිරියට හදමු කියන දේ මතක් කරමින් අදට අපි ඔබෙන් සමුගන්නවා. අයිබෝන් දුවේ පුතේ.